සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මෙත්ලංකා ටියුටෝරියල්ස් එක එකතු වෙන නංගිල මලිල හැමෝටම. ඉතින් අපි කලින් වීඩියෝ එකේදී ආරම්භ කරා සරල රේඛාව පාඩම. ඉතින් අපි එදා සරල රේඛාව පාඩම පටන් ගන්න අවශ්‍ය මූලික තියරි කොටස් කිහිපයක් කතා කරලා අවසන් කරා. ඉතින් අපි අද කරන්න යන්නේ එතන ඉඳලා ඉස්සරහට. එහෙනම් අපි වැඩි කතා කරන්නේ නැතුව අද වීඩියෝ එකට යමු. මම මුලින්ම ඔයාලට කියලා දෙන්නම් මොකක්ද මෙන්න මේ සරල රේඛාවක අනුක්‍රමණය කියන්නේ කියලා. සරල රේඛාවක අනුක්‍රමණය. මේ තියෙන්නේ XOY කාටීසීය තලය. එතකොට මෙන්න මෙහෙම සරල රේඛාවක් තියෙනවා නම් මේ සරල රේඛාව මත එක ලක්ෂයක් මම ගන්නවා කැපිටල් B කියලා x2, y2. මේ සරල රේඛාව මත මම තව ලක්ෂයක් ගන්නවා කැපිටල් A කියලා x1, y1 විදියට. එතකොට ඔයාලා දන්නවා B හරහා y ට සමාන්තරව රේඛාවක් මෙහෙම ගැහුවොත් A හරහා x ට සමාන්තරව මෙහෙම රේඛාවක් ගැහුවොත් මෙන්න මේ දිග හොයාගන්න ඔයාලා දන්නවා. මේ දිග වෙන්නේ x2 ඍණ x1. ඒ වගේම දන්නවා මේ දිග හොයාගන්නේ කොහොමද කියලා. මේ දිග වෙන්නේ y2 ඍණ y1. එතකොට අනුක්‍රමණය කියලා කියන්නේ මෙන්න මේ කාටීසිය තලයේ තියෙන මෙන්න මේ වගේ සරල රේඛාවක් මත පිහිටි මෙන්න මේ වගේ එක ලක්ෂයක ඉඳලා රේඛාවේ අනිත් ලක්ෂයට යනකොට y ඛණ්ඩාංකයේ වෙනස් වීම x ඛණ්ඩාංකයේ වෙනස් වීමට දරන අනුපාතයට තමයි අපි කියන්නේ සරල රේඛාවේ අනුක්‍රමණය කියලා. එතකොට මේ රේඛාවේ අනුක්‍රමණය කොහොමද හොයන්නේ? y2 ඍණ y1 බෙදීම x2 ඍණ x1. ඔන්න ඒ විදිහට තමයි අපි සරල රේඛාවක අනුක්‍රමණය හොයන්නේ. දැන් අපි පොඩි ගැටලුවක් විසඳමු. එතකොට මේ ගැටලුව මෙන්න මෙහෙමයි තියෙන්නේ. A කියලා ලක්ෂයක් තියෙනවා 1,2. B කියලා ලක්ෂයක් තියෙනවා 3,5 විදියට. එතකොට මෙන්න මේ AB රේඛාවේ අනුක්‍රමණය අහන්නේ. x අක්ෂය මේ තියෙන්නේ y අක්ෂය. එතකොට මෙන්න මේ වගේ තැනක තමයි 1,2 කියන A ලක්ෂය. එතකොට මේ වගේ තැනක අපි ගමු B ලක්ෂය 3,5 B ලක්ෂය. එතකොට මේ තියෙන්නේ AB සරල රේඛාව. මේ රේඛාවේ අනුක්‍රමණය අහන්නේ. අපි අනුක්‍රමණය කොහොමද හොයන්නේ? y2 ඍණ y1. ඒ කියන්නේ y ඛණ්ඩාංකයේ වැඩිවීම x ඛණ්ඩාංකයේ වෙනසට දරන අනුපාතය. එතකොට y2 කියන්නේ 5යි, y1 කියන්නේ 2යි, x2 කියන්නේ 3යි, x1 කියන්නේ 1යි. එතකොට 3 බෙදීම 2යි. ඔන්න අපිට අනුක්‍රමණය ආවා. ඒ වගේම මෙන්න මේ විදියට තිබුණොත් A 1,5 B 3,2. එතකොට A ලක්ෂය තියෙන්නේ මේ වගේ තැනක. මේ තියෙන්නේ A ලක්ෂය. එතකොට B ලක්ෂය තියෙන්නේ මේ වගේ තැනක. එතකොට මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ AB රේඛාව. එතකොට AB රේඛාවේ අනුක්‍රමණය කොහොමද හොයන්නේ? A ඛණ්ඩාංකයේ ඉඳලා B ඛණ්ඩාංකයට යන්නේ. එතකොට y2 කියන්නේ 2යි, y1 කියන්නේ 5යි, x2 කියන්නේ 3යි, x1 කියන්නේ 1යි. එහෙනම් අනුක්‍රමණය ඍණ 3 බෙදීම 2ක් විදියට අපිට ලැබෙනවා. හරි. දැන් අපි සරල රේඛාවේ අනුක්‍රමණය හොයන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. ඊළඟට අපි බලමු සරල රේඛාවක අන්තක්ඛණ්ඩය. සරල රේඛාවක
අන්තක්ඛණ්ඩය කතා කරන්න හදන්නේ. එතකොට මේ තියෙන්නේ XOY තලය නම් මේ තියෙන්නේ ඒ තලයේ ක්‍රියාත්මක රේඛාවක් නම් එතකොට මෙන්න මේ වගේ සරල රේඛාවක් y අක්ෂය කපන ලක්ෂය මේ තියෙන y අක්ෂය කපන තැන y අක්ෂය කපන ලක්ෂයත් මූල ලක්ෂයත් අතර කොටසට අපි කියනවා අන්තක්ඛණ්ඩය කියලා. එතකොට මෙන්න මේ අන්තක්ඛණ්ඩය ධන වෙන්න පුළුවන්, ඍණ වෙන්න පුළුවන්, බිඳුව වෙන්න පුළුවන්. දැන් මේ රේඛාව මෙහෙම යන්නේ නැතුව මෙහෙම ගියොත් y අක්ෂය කපන්නේ ඍණ අගයකදී. එහෙනම් අන්තක්ඛණ්ඩය එතකොට ඍණයි, මෙතෙන්දී ධනයි. මේ මූල ලක්ෂය හරහා ගියොත් අන්තක්ඛණ්ඩය බිඳුවයි. එතකොට අන්තක්ඛණ්ඩය ධන වෙන්න පුළුවන්, ඍණ වෙන්න පුළුවන්, බිඳුව වෙන්නත් පුළුවන්. එතකොට ඔන්න ඕකට තමයි අන්තක්ඛණ්ඩය කියන්නේ. දැන් මම මේ කරගෙන යද්දී ඔයාලට වැදගත් කියලා හිතන දේවල් තියෙනවා නම් සටහන් කරගන්න. ඊට පස්සේ අපි ඉගෙන ගමු සරල රේඛාවක සමීකරණය. දැන් අපි මේ ඉගෙන ගන්නේ සරල රේඛාවක සමීකරණය. එතකොට සරල රේඛාවක් මත තියෙන ඕනම ලක්ෂයක ඛණ්ඩාංක මගින් කිසියම් xy වලින් යුක්ත සමීකරණයක් තෘප්ත කරනවා. එතකොට මේ තියෙන්නේ සරල රේඛාවක්. මෙන්න මේ සරල රේඛාව මත තියෙන ඕනම ලක්ෂයක දැන් මෙන්න මේ වගේ ලක්ෂ වලට ඛණ්ඩාංක තියෙනනේ. මෙන්න මේ ඛණ්ඩාංක වලින් x හා y ගෙන් යුක්ත සමීකරණයක් තෘප්ත කරනවා. එතකොට මෙන්න මේ x හා y ගෙන් යුක්ත සමීකරණයට අපි කියනවා සරල රේඛාවේ සමීකරණය කියලා. එතකොට මේ සරල රේඛාවේ සමීකරණය අපි ආකාර දෙකකට ලියනවා. පළවෙනි ආකාරය තමයි අනුක්‍රමණ ස්වරූපය. එතකොට අනුක්‍රමණ ස්වරූපයේදී අනුක්‍රමණය සිම්පල් m වෙච්ච අන්තක්ඛණ්ඩය සිම්පල් c වූ සරල රේඛාවේ සමීකරණය හොයන්න තමයි මේ හදන්නේ. එතකොට මේ තියෙන්නේ මොකද්ද? කාටීසියානු තලය. XOY කාටීසියානු තලය. එතකොට මෙන්න මේ තලය මත මෙන්න මෙහෙම සරල රේඛාවක් තියෙනවා. එතකොට අන්තක්ඛණ්ඩය අපි ගමු අන්තක්ඛණ්ඩය C. එතකොට y අක්ෂය කපන තර ඛණ්ඩාංක 0.c. එතකොට මෙන්න මේ වගේ p කියලා අපි ලක්ෂයක් ගන්නවා. සාධාරණ ලක්ෂයක් x bar y bar කියලා මේ රේඛාව මත ලක්ෂයක් අපි ඒ ලක්ෂය මොකක්ද කියලා දන්නේ. සාධාරණ වශයෙන් x bar y bar කියලා ගත්තා. එතකොට මෙන්න මේ රේඛාවේ අනුක්‍රමණය m අන්තක්ඛණ්ඩය C නම් අපිට අනුක්‍රමණය අර්ථ දක්වන්න පුළුවන්. එතකොට අනුක්‍රමණය සිම්පල් m නම් සිම්පල් m සමාන වෙනවා y ඛණ්ඩාංක වෙනස. එතකොට මොකද්ද වෙන්නේ? y bar ඍණ c බෙදීම x bar ඍණ බිඳුව. එතකොට අපිට මෙතනින් මෙහෙම හරස් ගුණිතයක් ගත්තොත් ලියන්න පුළුවන් mx bar සමානයි y bar ඍණ c. එහෙනම් අපි ලියනවා y bar සමානයි mx bar ධන c. එතකොට මෙන්න මේ x bar y bar කියන්නේ මේ සරල රේඛාව මත සාධාරණ වශයෙන් අපි ගත්ත ලක්ෂයක්. එතකොට අපිට කියන්න පුළුවන් x bar හා y bar මගින් තෘප්තිමත් වන සමීකරණය මොකද්ද? y සමානයි mx ධන c කියලා අපිට කියන්න පුළුවන්. එතකොට ඔන්න ඕක තමයි සරල රේඛාවක සමීකරණයේ අනුක්‍රමණ ස්වරූපය. හරි. අපි දැන් කතා කරේ සරල රේඛාවක සමීකරණයේ අනුක්‍රමණ ස්වරූපය. අපි මේක පොඩ්ඩක් පැහැදිලි වෙන්න පොඩි ගාණක් හදමු. එතකොට ගැටලුවේ මෙන්න මෙහෙමයි තියෙන්නේ.
3x ධන 4y ඍණ 5 සමානයි බිඳුව. මෙන්න මේ සරල රේඛාවේ අනුක්‍රමණය හා අන්තක්ඛණ්ඩය හොයන්නේ කියලා කියන්නේ. එතකොට 3x ධන 4y ඍණ 5 සමානයි බිඳුවයි. කොහොමද අනුක්‍රමණ ස්වරූපය තියෙන්නේ? y සමානයි mx ධන c. මෙන්න මේ විදිහට අපි මේ සමීකරණය හදා ගන්න ඕන. එතකොට මේ අපිට y හි සංගුණකය එක වෙන්න ඕන. එහෙනම් 4y ධන 3x ඍණ 5 සමානයි බිඳුවයි. මේ 3x නුයි ඍණ 5යි අපි එහා පැත්තට ගෙනිච්චොත් 4y සමානයි ඍණ 3x ධන 5. අපිට y ගේ සංගුණකය එකක් කරගන්න ඕනේ. මොකද කරන්නේ? 4න් දෙපැත්තම බෙදනවා. මේ 4ට 4 කැපිලා ගියාම y එනවා ඍණ 3 බෙදීම 4x ධන 5 බෙදීම 4යි. එතකොට මේ y සමානයි mx ධන c කියන සමීකරණය මේ තියෙන්නේ අනුක්‍රමණය, මේ තියෙන්නේ අන්තක්ඛණ්ඩය. එහෙනම් මේ සමීකරණයට අනුව මේ තියෙන්නේ අනුක්‍රමණය, මේ තියෙන්නේ අන්තක්ඛණ්ඩය. එහෙනම් අනුක්‍රමණයේ m සමානයි ඍණ 3 බෙදීම 4යි. අන්තක්ඛණ්ඩයේ c සමානයි 5 බෙදීම 4යි. ඔන්න ඔය විදිහට තමයි අනුක්‍රමණය හා අන්තක්ඛණ්ඩය සොයන්නේ. දැන් ඊළඟට සරල රේඛාවක සමීකරණයේ ඊළඟ ආකාරය තමයි අන්තක්ඛණ්ඩ ස්වරූපය. දැන් අපි කතා කරමු මේක ගැන. අන්තක්ඛණ්ඩ ස්වරූපය එතකොට මෙන්න මෙහෙමයි. මේ වගේ මේ වැදගත් දේවල් මම ලියන ඒවා, මම මේ කියද්දි වැදගත් දේවල් කියන ඒවා ඔයාලාට මතක හිටින්න නැත්නම් එකපාරට ඒක සටහන් කරගන්න. සරල රේඛාවක x අක්ෂය කපන අන්තක්ඛණ්ඩය ඒ වගේම ඒ විදිහටම y අක්ෂය කපන අන්තක්ඛණ්ඩය සිම්පල් b. එතකොට මෙන්න මේ රේඛාවේ සමීකරණය ගන්න තමයි අපි හදන්නේ. මේ තියෙන්නේ කාටීසිය තලය, xy තලය. එතකොට x අක්ෂය කපන අන්තක්ඛණ්ඩය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අන්තක්ඛණ්ඩය හොයන්නේ කියලා කිව්වොත් අපිට ඒකෙන් හඟවන්නේ ඒ කියන සරල රේඛාව y අක්ෂය කපන්නේ කොතනින්ද කියන එක. දැන් අපිට සරල රේඛාවක අන්තක්ඛණ්ඩය ඇහුවොත් අපි එතෙන්දි කියන්නේ මෙන්න මේ සරල රේඛාව y අක්ෂය කපන්නේ කොතෙන්ද කියන එක. ඒ කියන්නේ මූල ලක්ෂයේ ඉඳලා y අක්ෂය කපන තැනට කොච්චර අගයක් තියෙද කියන එක තමයි අපි අන්තක්ඛණ්ඩයෙන් කියන්නේ. එතකොට ඔයාලට ප්‍රශ්නයක් එයි මෙතෙන්දි x අක්ෂය කපන අන්තක්ඛණ්ඩය. x අක්ෂය කපන අන්තක්ඛණ්ඩය කිව්වොත් x අක්ෂය කපන තැන. නිකං අන්තක්ඛණ්ඩය කිව්වොත් y අක්ෂය කපන තැන. එතකොට x අක්ෂය කපන අන්තක්ඛණ්ඩය වෙන්නේ a. එහෙනම් මේ තියෙන්නේ a ලක්ෂය. ඔන්න a ලක්ෂයේදී x අක්ෂය කපනවා, y අක්ෂය කපනවා 0.b කියන ලක්ෂයේදී. එතකොට ඔය තියෙන්නේ රේඛාව. හරිද? ඔය තියෙන්නේ රේඛාව. මේ රේඛාවම තමයි සාධාරණ ලක්ෂයක් ගන්නවා x බා, y බා විදියට. මේ සාධාරණ ලක්ෂය p කියලා ගත්තොත් මේ ලක්ෂය b, මේ ලක්ෂය a විදියට ගත්තොත් මට AP අනුක්‍රමණය ලියන්න පුළුවන් නේ. AP අනුක්‍රමණය. එතකොට AP අනුක්‍රමණය කොහොමද ලියන්නේ? y දෙක ඍණ y1 බෙදීම x දෙක ඍණ x1 බිඳුව ඍණ y බා බෙදීම a ඍණ x බා. ඔය තියෙන්නේ AP අනුක්‍රමණය. ඒ විදිහට මට පුළුවන් AB අනුක්‍රමණය ලියන්න. AP අනුක්‍රමණය ලියලා AB අනුක්‍රමණය. AB අනුක්‍රමණය වෙන්නේ බිඳුව ඍණ b බෙදීම a ඍණ බිඳුව.
එතකොට මෙන්න මේ අවස්ථා දෙකේදීම අපි ලිව්වේ එකම සරල රේඛාවේ අනුක්‍රමණය. එතකොට සරල රේඛාවකට අනුක්‍රමණ දෙකක් තියෙන්න බෑ, එක අනුක්‍රමණයයි තියෙන්නේ. ඒක නිසා මේ අනුක්‍රමණ දෙක සමාන වෙන්න ඕන. එහෙනම් බිඳුව ඍණ y බා බෙදීම a ඍණ x බා සමානයි බිඳුව ඍණ b බෙදීම a ඍණ බිඳුව. ඍණ y බා බෙදීම a ඍණ x බා සමානයි ඍණ b බෙදීම a. එතකොට මෙතනින් ලියනවා ඍණ y බා සමානයි ඍණ ba ධන x බා b විදියට. ඊට පස්සේ මේක අපිට ලියන්න පුළුවන් ay බා ධන x බා b සමානයි ab විදියට. එතකොට මේ හැම එකක්ම ab වලින් බෙදුවොත් මේ b ට මේ b කැපෙනවා, මේ a ට මේ a කැපෙනවා. y බා බෙදීම b ධන x බා බෙදීම a සමානයි එකක් විදියට එනවා. එතකොට අපිට මෙන්න මේ විදියට එනවා. අපිට මෙතනින් කියන්න පුළුවන් x බා හා y බා මගෙන් තෘප්ත වන සමීකරණය මොකක්ද? x බා හා y බා මගෙන් තෘප්ත වන සමීකරණය y බෙදීම b ධන x බෙදීම a සමානයි 1යි. මෙන්න මේකට තමයි අපි කියන්නේ සරල රේඛාවක සමීකරණයේ අන්තක්ඛණ්ඩ ස්වරූපය කියලා. එතකොට මේ y ට යටින් තියෙන්නේ y අක්ෂය කපන අන්තක්ඛණ්ඩය, x ට යටින් තියෙන්නේ x අක්ෂය කපන අන්තක්ඛණ්ඩය. හැබැයි මේ y අක්ෂය කපන අන්තක්ඛණ්ඩයයි x අක්ෂය කපන අන්තක්ඛණ්ඩයයි එන්නේ මේ පැත්ත අපි එකක් කරගත්තොත්. අපි පොඩ්ඩක් මේක පැහැදිලි වෙන්න පොඩි ගැටලුවක් විසඳමු. එතකොට මේක තියෙන්නේ මෙහෙමයි. 3x ධන 2y සමානයි 6. මෙන්න මේ සමීකරණයෙන් දැක්වෙන සරල රේඛාවේ අක්ෂ කපන අන්තක්ඛණ්ඩ තමයි අහන්නේ. මෙන්න මේ සමීකරණයෙන් දැක්වෙන සරල රේඛාවේ අක්ෂ කපන අන්තක්ඛණ්ඩ අහන්නේ. එතකොට අපි කලින් ඉගෙන ගත්තා y බෙදීම b ධන x බෙදීම a සමානයි 1. මෙන්න මේ ආකාරයට නම් සමීකරණේ තියෙන්නේ. මේ y ට යටින් තියෙන්නේ y අක්ෂය කපන අන්තක්ඛණ්ඩය, x ට යටින් තියෙන්නේ x අක්ෂය කපන අන්තක්ඛණ්ඩය. එහෙම ගන්න නම් මේ පැත්ත එකක් වෙන්න ඕන. ඒ වගේම මෙතනදී කියන්න ඕන තවත් වැදගත් කරුණක් තියෙනවා. මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක සමීකරණය අපිට අන්තක්ඛණ්ඩ ස්වරූපයෙන් තියන්න බෑ. ඇයි එහෙම තියන්න බැරි වෙන්න හේතුව? මූල ලක්ෂ්‍ය හරහා සරල රේඛාව යනවයි කියන්නේ x අක්ෂය කපන අන්තක්ඛණ්ඩයත් බිඳුවයි y අක්ෂය කපන අන්තක්ඛණ්ඩයත් බිඳුවයි. එතකොට y බෙදීම b x බෙදීම a මේ ආකාරයට තියෙනකොට b කියන්නේ බිඳුවයි a කියන්නේ බිඳුවයි. අපිට කිසිම අගයක් බිඳුවෙන් බෙදන්න බෑ. ඒක නිසා තමයි මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක් අපිට අන්තක්ඛණ්ඩ ස්වරූපයෙන් තියන්න බැරි. එතකොට මේ සමීකරණයේ විදිහට හදාගත්තොත් 3x ධන 2y සමානයි 6යි. මේ පැත්තේ එක හදා ගන්න නම් අපි දෙපැත්තම 6ෙන් බෙදන්න ඕන. මේ 6ට මේ 6 කැපිලි ගියාම මේ පැත්තේ 1 එනවා. එතකොට මෙතන එනවා 3x බෙදීම 6 ධන 2y බෙදීම 6 සමානයි 1යි. එතකොට 3x බෙදීම 6 කියන්නේ x බෙදීම 2, 2y බෙදීම 6 කියන්නේ y බෙදීම 3 සමානයි 1යි. හරි. ඔන්න දැන් මේ පැත්තේ 1 ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් x අක්ෂය කපන අන්තක්ඛණ්ඩය 2යි, y අක්ෂය කපන අන්තක්ඛණ්ඩය 3යි. එහෙනම් මෙන්න මේ විදිහට තමයි අපිට අක්ෂ කපන අන්තක්ඛණ්ඩ හොයන්නේ කිව්වොත් අපි ගැටලුව විසඳන්නේ. හරි. ඊළඟ එක තියෙන්නේ 3x ඍණ 2y සමාන 8. සරල රේඛාවේ අක්ෂ කපන අන්තක්ඛණ්ඩ හොයන්නේ කියලා. එතකොට අපි ඉස්සෙල්ලාම මොකද්ද කරන්න ඕන? 3x ඍණ 2y සමානයි 8යි. මේ පැත්තේ 1 හදා ගන්න ඕනේ. මොකද්ද කරන්නේ? 8ෙන් බෙදනවා.
මෙයාට කැපුණාම අපිට ඒ පැත්තේ 1 එනවා. මෙතන එනවා 3x බෙදීම 8 ඍණ 2y බෙදීම 8 සමානයි 1යි. එතකොට අපි සමීකරණය හදා ගන්න ඕන y බෙදීම b ධන x බෙදීම a සමානයි 1 විදියට. දැන් මෙතන අපි x ගේ සංගුණකය 1 කරන්න නම් මොකද්ද කරන්නේ? මේ 3x නුත් 3ෙන් බෙදන්න ඕන. මෙයාට 3ෙන් බෙදන්න ඕන. 3x බෙදීම 3 බෙදීම 8 බෙදීම 3 ඍණ 2y බෙදීම 2 බෙදීම 8 බෙදීම 2 සමානයි 1යි. මේ 3ට මේ 3 කැපෙනවා, මේ 2ට මේ 2 කැපෙනවා. එතකොට අපිට එනවා x බෙදීම 8 බෙදීම 3 ඍණ y බෙදීම 4 සමානයි 1යි. එහෙනම් x අක්ෂය කපන අන්තක්ඛණ්ඩය කීයද? 8 බෙදීම 3යි. y අක්ෂය කපන අන්තක්ඛණ්ඩය ඒ කියන්නේ මෙන්න මෙහෙම ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ x ගේ සංගුණකයේ තියෙන ඉලක්කමෙන් මෙන්න මේ 8 බෙදන්න තමයි තියෙන්නේ. එතකොට මෙතන y ගේ සංගුණකයෙන් මේ 8 බෙදන්න තියෙන්නේ. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි සරල රේඛාවක සමීකරණයේ අන්තක්ඛණ්ඩ ස්වරූපය. ඊට පස්සේ අපි කතා කරන්න හදන්නේ සරල රේඛාවක සමීකරණයේ විශේෂ අවස්ථා කීපයක්. මේ දැන් කතා කරන්නේ සරල රේඛාවක සමීකරණයේ විශේෂ අවස්ථා. පළවෙනි එක තමයි මූල ලක්ෂය හරහා යන අනුක්‍රමණය MU සරල රේඛාවේ සමීකරණය. එතකොට මේ තියෙන්නේ XOY තලය මූල ලක්ෂය හරහා යනවා. ඒ සරල රේඛාව. එතකොට අන්තක්ඛණ්ඩය බිඳුවයි. මේ රේඛාව මත සාධාරණ ලක්ෂයක් ගත්තොත් x බා, y බා විදියට අපිට මේ රේඛාවේ අනුක්‍රමණය අර්ථ දක්වන්න පුළුවන්. m සමානයි y බාරින බිඳුව බෙදීම x බාරින බිඳුව. එහෙනම් මෙතනින් අපිට ලියන්න පුළුවන් mx බා සමානයි y බා. y බා සමානයි mx බා. එහෙනම් y බා හා x බා වලින් තෘප්තිමත් වන සමීකරණය y සමානයි mx. එහෙනම් මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක සමීකරණය මෙන්න මේ ආකාරයට තමයි ලියන්නේ. y සමානයි mx ආකාරයට. ඒ වගේම මෙන්න මෙහෙම y අක්ෂයට සමාන්තරව යන සරල රේඛාවක් සමීකරණය ලියන්නේ. එතකොට y අක්ෂයට සමාන්තරව යන රේඛාව හිතන්න x අක්ෂය කපනවා කියලා. ඒකමා බිඳුව කියන ලක්ෂයේදී. එහෙනම් y අක්ෂයට සමාන්තරව යන සරල රේඛාවේ සමීකරණය x සමානයි a. ඒ වගේම මෙන්න මේ xy තලයේ x අක්ෂයට කොහොම සමාන්තරව යන සරල රේඛාවේ සමීකරණය ලියන්නේ මෙහෙමයි. හිතන්න y අක්ෂය කපන්නේ බිඳුවකම b කියලා ලක්ෂයකදී නම් y සමානයි b. එතකොට x අක්ෂයට සමාන්තරව යන සරල රේඛාවක සමීකරණය මෙහෙමයි. y අක්ෂයට සමාන්තරව යන සරල රේඛාවක සමීකරණය මේ විදියයි. මූල ලක්ෂය හරහා යන සරල රේඛාවක සමීකරණය මෙන්න මේ විදියයි. ඊළඟට අපි කතා කරන්න හදන වැදගත්ම අවස්ථාව ඒක තමයි ax1y1 ලක්ෂ්‍ය හරහා යන අනුක්‍රමණය MU. ax1y1 කියන ලක්ෂ්‍ය හරහා යන අනුක්‍රමණය MU සරල රේඛාවේ සමීකරණය හොයන්න තමයි හදන්නේ. මේ තියෙන්නේ XOY තලය, මේ තියෙන්නේ සාධාරණ වශයෙන් සරල රේඛාවක්. එතකොට මේ සරල රේඛාව අපිට කියලා තියෙනවා ax1y1 ලක්ෂ්‍ය හරහා යනවා. මේ සරල රේඛාවේ අනුක්‍රමණය සිම්පල් m.
එතකොට මේ සරල රේඛාව මත සාධාරණ ලක්ෂයක් ගත්තොත් x බා y බා විදියට අපිට මෙන්න මේ රේඛාවේ අනුක්‍රමණය අර්ථ දක්වන්න පුළුවන්. සමානයි y බාරින y1 බෙදීම x බාරින x1. එතකොට අනුක්‍රමණය මොකද්ද? simple m. y බාරින y1 බෙදීම x බාරින x1. එහෙනම් මෙතනින් අපිට ලියන්න පුළුවන් y බාරින y1 සමානයි simple m x බාරින x1. එහෙනම් x බා හා y බා මගෙන් තෘප්තිමත් වන සමීකරණය වෙන්නේ y ඍණ y1 සමානයි simple m x ඍණ x1. එහෙනම් කිසියම් ලක්ෂයක් හරහා යන අනුක්‍රමණය m වෙච්ච සරල රේඛාවක සමීකරණය ලියන්නේ මෙන්න මේ විදියට. මේක පැහැදිලි වෙන්න අපි දැන් පොඩි ගාණක් හදමු. එතකොට මේ ගැටලුවේ තියෙන්නේ මෙහෙමයි. a 2,3 කියන ලක්ෂය හරහා යන අනුක්‍රමණය 2 බෙදීම 3ක් වූ සරල රේඛාවේ සමීකරණය අපෙන් අහනවා. දැන් අපි ඉගෙන ගත්තා සමීකරණය ලියන විදිය y ඍණ y1 සමානයි simple m x ඍණ x1. එහෙනම් මෙතෙන්දී y ඍණ y1 කියන්නේ 3යි සමානයි අනුක්‍රමණය 2 බෙදීම 3යි x ඍණ x1 2යි. එතකොට මේක සුළු කරගත්තොත් අපිට එනවා y සමානයි 2 බෙදීම 3යි x ඍණ 4 බෙදීම 3 ධන 3. එතකොට මෙතනින් අපිට ගන්න පුළුවන් y සමානයි 2 බෙදීම 3යි x ධන 5 බෙදීම 3. ඔන්න ඔය විදිහට තමයි කිසියම් ලක්ෂයක් හරහා යන අනුක්‍රමණය දන්න සරල රේඛාවක සමීකරණය ලියන්නේ. හරි. ඊළඟට අපි කරන්න හදන්නේ a x1 y1 හා b x2 y2 ලක්ෂයා කරන සරල රේඛාවේ සමීකරණය ගන්න. ඒ කියන්නේ a x1 y1 ලක්ෂ හා b x2 y2 ලක්ෂ හරහා යන ඒ කියන්නේ මෙන්න මේ ලක්ෂයා කරන සරල රේඛාවේ සමීකරණය ගන්න හදන්නේ අපි අනුක්‍රමණය දන්නේ නැහැ. එතකොට කොහොමද වෙන්නේ? මේ තියෙන්නේ xo y තලය. ඔය තියෙන්නේ සාධාරණ වශයෙන් සරල රේඛාවක්. මම ගන්නවා a ලක්ෂය මෙතන x1 y1. මේ වගේ තැනක මම ගන්නවා b x2 y2. මම මේ වගේ තැනක් ගන්නවා සාධාරණ ලක්ෂයක් x බා y බා විදියට. එතකොට මේ රේඛාවේ අනුක්‍රමණය ලිව්වොත් මම ගන්න මේ ලක්ෂය p කියලා. bp අනුක්‍රමණය මට ලියන්න පුළුවන් y2 ඍණ y බා බෙදීම x2 ඍණ x බා විදියට. ඒ වගේම මට ab අනුක්‍රමණය ලියන්න පුළුවන්. ab අනුක්‍රමණය y1 ඍණ y2 බෙදීම x1 ඍණ x2 විදිහට ලියන්න පුළුවන්. එතකොට මේ අවස්ථා දෙකේදීම bp අනුක්‍රමණය කියලා ලිව්වෙත් ab අනුක්‍රමණය කියලා ලිව්වෙත් එකම සරල රේඛාවේ අනුක්‍රමණය. එතකොට එකම සරල රේඛාවකට අනුක්‍රමණ දෙකක් තියෙන බැරි හන්දා මේ අවස්ථා දෙකේදීම ලියපු අනුක්‍රමණ දෙක සමාන වෙන්න ඕන. එහෙනම් y2 ඍණ y බා බෙදීම x2 ඍණ x බා සමානයි y1 ඍණ y2 බෙදීම x1 ඍණ x2. එතකොට මෙන්න මේ x බා හා y බා කියලා ගත්තේ මම මේ සරල රේඛාව මත තියෙන සාධාරණ ලක්ෂයක්. එහෙනම් x බා හා y බා මගින් තෘප්තිමත් වන සමීකරණය වෙන්නේ y2 ඍණ y බෙදීම x2 ඍණ x සමානයි y1 ඍණ y2 බෙදීම x1 ඍණ x2. එහෙනම් මෙන්න මේ විදියට තමයි කිසියම් ලක්ෂ දෙකක් යා කරන අනුක්‍රමණය නොදන්නා සරල රේඛාවක සමීකරණය හොයන්නේ. එතකොට මෙතෙන්දි කියන්න ඕන මේ වැදගත් කාරණයක් තියෙනවා.
මෙතන මම මේ ලියන y2 ඍණ y බෙදීම x2 ඍණ x. එතකොට මේක මේ y2 ඍණ y කියලා ලියන්න නැතුව y ඍණ y2 බෙදීම x ඍණ x2 විදියට ලිව්වත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇයි එහෙම ප්‍රශ්නයක් නැති වෙන්නේ? මෙතනින් මම ඍණ ලකුණක් එළියට ගත්තොත් මේක ලියන ඍණ y ඍණ y2 බෙදීම ඍණ x ඍණ x2. ඍණයි ඍණයි බෙදුනා වෙන්නේ ධනයි. එහෙනම් මෙතන y ඍණ y2 බෙදීම x ඍණ x2 විදියට ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. එතකොට මේක තියෙන්නේ මෙන්න මෙහෙමයි. a 1,2 හා b 5,6 මෙන්න මේ ලක්ෂ දෙක යා කරන සරල රේඛාවේ සමීකරණය අහන්නේ. එතකොට මේ තියෙන්නේ කාටේසිය තලය නම් x y. එතකොට අර වගේ සමීකරණ කටපාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට කරන විදිය දැනගත්තාම ලියන්න පුළුවන්. එතකොට මේ රේඛාව තියෙන්නේ මෙහෙමනම් හරියට මම ලක්ෂ ගත්තේ නැහැ සාධාරණ වශයෙන් ගත්තා. මේ වගේ තැනක් 1,2 නම් මේ වගේ තැනක් 5,6 නම් මට ලියන්න පුළුවන් කලින් වගේ අනුක්‍රමණය අවස්ථා දෙකකට. මේ වගේ සාධාරණ ලක්ෂ්‍ය x බාර් y බාර් නම් y බාර් ඍණ 6 බෙදීම x බාර් ඍණ 5 සමානයි 6 ඍණ 2 බෙදීම 5 ඍණ 1. එහෙනම් x බාර් y බාර් මගෙන් තෘප්තිමත් වෙන සමීකරණය y ඍණ 6 බෙදීම x ඍණ 5 සමානයි 6න් 2ක් ගියාම 4යි 5න් 1ක් ගියාම මෙතන 4යි. මෙතන 4යි 4යි කැපිලා ගියාම මෙතන 1යි. y ඍණ 6 සමානයි x ඍණ 5යි. එහෙනම් මෙතන ලියන්න පුළුවන් y ඍණ x ඍණ 1 සමානයි 0යි. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි ලක්ෂ දෙකක් යා කරන අනුක්‍රමණය නොදන්නා සරල රේඛාවක සමීකරණය හොයන්නේ. අනුක්‍රමණය නොදන්නා කියන එකෙන් මම අදහස් කරන්නේ ගාණ අපිට ගැටලුවේ අනුක්‍රමණය දීලා නැහැ. නැත්තම් මේ සාමාන්‍ය විදිහට y කණ්ඩායමක වෙනස x කණ්ඩායමක වෙනස දක්වන අනුපාතය හොයලා අනුක්‍රමණය ගන්න පුළුවන්. හරි අපි දැන් ඊළඟ මාතෘකාවට යමු. මේක මෙහෙමයි y සමානයි m1x ධන c1 හා y සමානයි m2x ධන c2 මෙන්න මේ සමීකරණ වලින් දැක්වෙන සරල රේඛා. ඔන්න ඔය සමීකරණ වලින් දැක්වෙන සරල රේඛා සමාන්තර වෙන්න තියෙන්න ඕන අවශ්‍යතාවය ලබා ගන්න තමයි හදන්නේ. එතකොට මෙන්න මේ තියෙන්නේ xy කාටීසිය තලය. එතකොට මේ තලය මත මෙන්න මෙහෙම රේඛා දෙකක් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ සරල රේඛා දෙකක් ක්‍රියාත්මක වෙනවා. මේ එකක සමාන සමීකරණය y සමානයි m1x ධන c1 අනිත් එකේ සමීකරණය y සමානයි m2x ධන c2. දැන් මේ කරන්න හදන්නේ මෙන්න මේ සරල රේඛා දෙක සමාන්තර වෙන්න තියෙන ඕන අවශ්‍යතාවය ලබා ගන්න. එතකොට මෙන්න මේ y සමානයි m1x ධන c1 කියන සරල රේඛාව x අක්ෂයේ කැපුණාම මෙතන හදන කෝණය ඇල්ෆා නම් y සමානයි m2x ධන c2 කියන සරල රේඛාව x අක්ෂයේ කැපෙන තෙක් දික් කරාම මෙතන හදන කෝණය θ නම් අපිට m1 ලියන්න පුළුවන් tan alpha විදියට. ඇයි tan alpha මගින් එන්නේ මේ රේඛාවේ අනුක්‍රමණය කියලා අපි කලින් ගෙනගෙන තියෙන්නේ. එතකොට m2 ලියන්න පුළුවන් tan θ විදියට. එහෙනම් ඔන්න දැන් අපි රේඛා දෙකේ අනුක්‍රමණ ලියාගෙන තියෙන්නේ. එතකොට මෙන්න මේක සමාන්තරය කියලා පෙන්වන්න අපි අවස්ථා දෙකක් යටතේ සාධනය කරන්න ඕන. මෙතන ඉඩවදි හන්දා මම මේ ටික මකා ගන්න. එතකොට පළවෙනි අවස්ථාවේදී මෙන්න මෙහෙම කරන්නේ. අර දීලා තියෙන රේඛා දෙක දී ඇති රේඛා දෙක සමාන්තරය කියලා අපි සලකනවා.
සමාන්තරයයි ගනිමු. ඒ රේඛා දෙක සමාන්තර නම් තීටා සමානයි ඇල්ෆා වෙන්න ඕන. ඒ කියන්නේ මෙන්න මේ විදිහටනේ රේඛා දෙක තිබුණේ. මෙතන ඇල්ෆා මෙතන තීටා. මේ රේඛා දෙක සමාන්තර නම් මේ කෝණ දෙක සමාන වෙන්න ඕනේ. ඇයි? අනුරූප කෝණ හන්දා. F අකුරේ හැඩේ කෝණ. අනුරූප කෝණ හන්දා මේ කෝණ දෙක සමාන වෙන්න ඕන. මේ කෝණ දෙක සමානයි නම් tan theta සමානයි tan alpha වෙන්න ඕන. එහෙනම් tan theta කියන්නේ m2 tan alpha කියන්නේ m1. එහෙනම් රේඛා දෙක සමාන්තරයි නම් මේ දීලා තියෙන රේඛා දෙකේ අනුක්‍රමණ සමාන වෙන්න ඕන. රේඛා දෙකේ අනුක්‍රමණ සමාන වේ. ඒ වගේම ඊළඟ අවස්ථාව වෙන මෙහෙමයි. මම ඔයාලට මේ ආයිත් මතක් කරන්නේ මම මේ සාධනය කරගෙන යද්දි බෝඩ් එකේ ඉඩමදි වෙනකොට සමහර දේවල් මකනෝ. එතකොට මේ දේවල් බෝඩ් එකේ නැති වුණාම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒක නිසා මාත් එක්කම මේක විසඳගෙන යන්න. ඊට පස්සේ දෙවෙනි අවස්ථාව මෙහෙමයි. දැන් අපි කලින් කරේ රේඛා දෙක සමාන්තරය කියලා අරගෙන අනුක්‍රමණ දෙක සමානයි කියලා පෙන්නුවා. දැන් කරන්න හදන්නේ අනුක්‍රමණ දෙක සමානයි කියලා අරන් රේඛා දෙක සමාන්තරය කියලා පෙන්වන්න. එතකොට අපි මේ මුලින්ම ලියනවා දී ඇති රේඛා දෙකේ අනුක්‍රමණ සමානයයි ගනිමු. ඒක ලියනවා. අනුක්‍රමණ සමානයයි ගනිමු කියලා. එහෙනම් m1 සමානයි m2යි. m1 කියන්නේ tan alpha, m2 කියන්නේ tan theta. ඊට පස්සේ මෙන්න මේ alpha හා theta කෝණ දෙකම තියෙන්නේ බිඳුවයි 180යි අතරේ. alphaයි thetaයි කෝණ දෙකම තියෙන බිඳුවයි 180යි අතරේ. එහෙනම් tan alpha සමානයි tan theta නම් අපිට කියන්න පුළුවන් alpha සමානයි theta කියලා. එහෙනම් alpha සමානයි theta නම් අනුරූප කෝණ වලින් අපිට කියන්න පුළුවන් alpha සමානයි theta. alpha හා theta අනුරූප කෝණ වන නිසා දී ඇති රේඛා දෙක සමාන්තර වේ. එතකොට විභාගයේදී අපිට මෙන්න මේවා ඔප්පු කරන්න එනවා. එතකොට ගාන හදන්න කලින් මෙන්න මේ වගේ තියරියක් අපිට ඔප්පු කරන්න දෙනවා. එතකොට අපි මෙන්න මේ අවස්ථා දෙකටම ඔප්පු කරන්න ඕන. මුලින්ම රේඛා දෙක සමාන්තරය කියලා අරගෙන අනුක්‍රමණ සමානයි කියලා පෙන්වන්න ඕන. ඊට පස්සේ අනුක්‍රමණ සමානයි කියලා අරගෙන රේඛා දෙක සමාන්තරය කියලා පෙන්වන්නත් ඕන. ඒ දෙකම නැතුව එක අවස්ථාවක් විතරක් පෙන්නුවොත් අපිට සම්පූර්ණ ලකුණු හම්බෙන්නේ නැහැ. ලකුණු 25ක් දෙනවා නම් ලකුණු 10ක් වගේ හම්බෙයි. ඒක නිසා මෙන්න මේ අවස්ථා දෙකටම අපි ඔප්පු කරලා පෙන්වන්න ඕන. මෙන්න මේ ඔප්පු කිරීම සියල්ල නිවැරදිව අවබෝධ තියෙන්න ඕන. තව ඉස්සරහට අපි තවත් ඔප්පු කිරීම ටිකක් කතා කරනවා. ඊට පස්සේ දැන් මේ ඉගෙන ගත්ත තියරි කොටස පැහැදිලි වෙන්න අපි පොඩි ගැටලුවක් විසඳමු. හරි. ගැටලුව විසඳන්න කලින් මම පොඩි දෙයක් මෙන්න මෙහෙම මතක් කරනවා. මේක හොඳට ඔළුවේ තියාගන්න. තර ලකුණක් දාලා ලියාගත්තක් කමන්නේ. මොකක් හරි රේඛා දෙකක අනුක්‍රමණ සමානයි නම් ඒ රේඛා දෙක සමාන්තරයි. ඒ වගේම රේඛා දෙක සමාන්තරයි නම් ඒ දෙකේ අනුක්‍රමණ සමානයි. එතකොට මේ ගැටලුවේ මෙන්න මෙහෙමයි තියෙන්නේ. එක රේඛාවක් තියෙනවා. ඒ රේඛාව 3,5 හරහා යනවා. ඒ වගේම මේ රේඛාවට සමාන්තරව මේ වගේ තවත් රේඛාවක් තියෙනවා. ඒ රේඛාවේ සමීකරණය y = 2x ධන 1. මේ රේඛා දෙක සමාන්තරයි.
දැන් අපෙන් මෙන්න මේ රේඛාවේ සමීකරණය අහනවා. එතකොට මේ රේඛාවේ සමීකරණය ලියන්න අපිට මදි මොකක්ද? අනුක්‍රමණය m. අපිට ගානේ දීලා තියෙනවා දත්තයක් විදියට මේ රේඛා දෙක සමාන්තරයි කියලා. රේඛා දෙක සමාන්තරයි නම් අනුක්‍රමණ සමානයි. මේ රේඛාවේ අනුක්‍රමණය 2යි. එහෙනම් මේ රේඛාවේ අනුක්‍රමණයත් m 2යි. දැන් අපි දන්නවා සරල රේඛාවක සමීකරණයේ අනුක්‍රමණ ස්වරූපය කොහොමද කියලා. y ඍණ y1 සමානයි simple m x ඍණ x1. එතකොට මෙන්න මේ විදිහට අපිට ලියන්න පුළුවන් y ඍණ 5 සමානයි simple m කියන්නේ 2යි x ඍණ 3යි. එහෙනම් y ඍණ 2යි x ධන 1 සමානයි 0යි. එහෙනම් දැන් අද අපි මෙන්න මේ දේවල් ටික ඉගෙන ගත්තා. සරල රේඛාවක අනුක්‍රමණය කියන්නේ මොකක්ද කියලා කතා කරා. සරල රේඛාවක අන්තක්ඛණ්ඩය කියන්නේ මොකක්ද කියලා කතා කරා. සරල රේඛාවක සමීකරණය ලියන්නේ කොහොමද කියලා කතා කරා. ඒ යටතේ අපි කතා කරා සරල රේඛාවක සමීකරණයේ ආකාර දෙකක් තියෙනවා. අනුක්‍රමණ ස්වරූපය, අන්තක්ඛණ්ඩ ස්වරූපය. අනුක්‍රමණ ස්වරූපයේදී මොන වගේද? y ඍණ y1 සමානයි simple m x ඍණ x1. එතකොට අන්තක්ඛණ්ඩ ස්වරූපයේදී y බෙදීම b ධන x බෙදීම a සමානයි 1 ඒ ආකාරයට ලියන්නේ. ඊට පස්සේ අපි කතා කරා සරල රේඛාවක සමීකරණයේ විශේෂ අවස්ථා. ඒ යටතේ කතා කරා මූල ලක්ෂ්‍ය හරහා යන අනුක්‍රමණය m වූ සරල රේඛාවක සමීකරණය. ඒ වගේම කතා කරා x අක්ෂයට සමාන්තර යන සරල රේඛාවක සමීකරණය. ඒ වගේම කතා කරා y අක්ෂයට සමාන්තර යන සරල රේඛාවක සමීකරණය. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා මොකක් හරි දීලා තියෙන ලක්ෂයක් හරහා යන අනුක්‍රමණය m වූ සරල රේඛාවේ සමීකරණය ලබා ගන්නේ කොහොමද කියලා. ඊට පස්සේ අපි කතා කරා මොකක් හරි දීලා තියෙන ලක්ෂ දෙකක් ව්‍යාකරණ සරල රේඛාවේ සමීකරණය කොහොමද කියලා ලබා ගන්නෙ. ඊට පස්සේ අපි කතා කරා සරල රේඛා දෙකක් සමාන්තර වීමට තිබිය යුතු අවශ්‍යතාවය සම්බන්ධව. එතකොට මේ එක් තියරි කොටස පැහැදිලි වෙන්න අපි පොඩි ගැටලුවකුත් විසඳුවා. එහෙනම් වීඩියෝ එක දිග වැඩි වෙන හන්දා අදට මම මෙතනින් නවත්තන්න හදන්නේ. වීඩියෝ එක නවත්තන්න කලින් මම ඔයාලට තව දෙයක් මතක් කරනවා. මේ තියරි කොටස් උගන්වද්දී මම කිසිම තියරි කොටසක් අඩුවෙන් උගන්වන්නේ නැහැ. සිලබස් එකේ ඒ පාඩමට අදාළව පාඩම පටන් ගන්න තැන ඉඳලා පාස් පේපර් ගැටලුවක් විසඳන්න පුළුවන් වෙන මට්ටමට එනකම්ම මම මේ පාඩම කරගෙන යනවා. එතකොට කිසිම තියරි කොටසක් අතෑරේවි කියන බය ඔයාලට තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් අපි අදට මෙතනින් නවත්තමු. ඔයාලට මතක් කරන්න subscribe කරලා නැත්නම් subscribe කරන්න අපේ channel එක bell icon එක click කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඒ වීඩියෝ එක එතකොට ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඊළඟ වීඩියෝ එකෙන් ආයෙත් සරල රේඛා පාඩමෙන් හමු වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.